සර් මේ වාහනටනම් 50000 දෙන්න බෑ. කමක් නෑ එහෙනම්. පුළුවන් ගානක් දෙන්නකෝ. පුතේ සල්ලි ඔයා ගත්තද? නෑ අම්මේ. සල්ලි ගන්න ගමන් ඉන්නේ. ඔයා හැමෝටම උදව් කරනවා. ඔයාට උදව් කරන්න කවුරුවත් නැහනේ. අද කාලේ කවුද අම්මේ කරපු දා මතක තියාගන්නේ? මාමා ටිකින් කෝල් එකක් ගන්න. අම්මේ මගේ අලුත් වාහනේ දැක්කද? මම මේ ගොඩක් මහන්සිලා අම්මේ ගත්තේ. මොන ප්‍රශ්නේ ආවත් මම මේක නෑ විකුණන්නේ නෑ. සර් එහෙනම් මං ගිහින් එන්න. පොඩ්ඩක් ඉන්න මං ගන්නම්. මල්ලි කොහෙන්ද බයික් එක ගෙනාවේ? කස්ටමර් කෙනෙක් මේ බයික් එක ගෙනාවේ. පව්වේ කොල්ලා මේ බයික් එක දෙන්න ඒ කොල්ලට හිත දුන්නේම නෑ. සල්ලි අදිස්සියක් ඉඳලා ඒ කොල්ලා බයික් එක දුන්නේ. එහෙමද? මම මේ බයික් එකේ අයිතිකාර කොල්ලව හොඳට දන්නවා. එක කාලෙකට කලින් ඔයා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ ඉද්දි අනේ මැඩම් එයාව ඉක්මනට හොස්පිටල් එකේ ඇඩ්මිට් කරන්න. අනේ මැඩම් මට ඉක්මනට එන්න වාහනයක්වත් නැහැ මැඩම්. මං කොහොම හරි ඉක්මනට එන්නම් මැඩම්. අනේ නවත්තන්න මල්ලි. නවත්තන්නෝ. අයියේ මොකක් හරි හදිසියක්ද? මේ ළඟ හොස්පිටල් එකක් තියෙනවා. මගේ මල්ලි ඇක්සිඩන්ට් වෙලා. මම එතන ඉක්මනට යන්න ඕනේ. මල්ලිගේ ඔපරේෂන් එක සල්ලි බඳින්න. මන්ට ඇවිල්ලා නගින්න. අපි යමු. නවත්තන්නෝ. හරි මෙතන තමයි. ගොඩක් ස්තුතියි හරි ඒකට ගමන්නේ ඩායේ කොල්ලා හරි වෙලාවෙන් ආව නැත්නම් ඔබට මොනව වේද කියලා මංවත් දන්නේ නැහැ. මම මේ කොල්ලට දව කරන්න කියලා හිතන් හිටියේ. කවදාවත් අපේ ජීවිතේට දව කරපු මිනිස්සෙක්ව අමතක කරන්න හොඳ නැහැ. උඹේ කරපු දව්වට එක දෙයක් කරා. අයියේ පොඩ්ඩක් එළියට එන්න පුළුවන්ද? මේ සේල් එකේ මල්ලිනේ. මම එන්න. මේ මල්ලි කතා කරේ. අයියේ අර පැත්ත පොඩ්ඩක් බලන්නකෝ. බයික් එක වා මට ලොකු උදව්වක් කරලා තින්නේ. ආය අතුර ගන්නකෝ. මම මොකද්ද වාට කරපු උදව්ව? ඇයි වාට අමතක වුණාද? මේ ඉන්නේ මගේ මල්ලි. අයියෝ ඔයා එදා වෙලාවට මං ගාවට ආව නැත්තම් අද මගේ මල්ලි මන් ළඟ නැහැ. මං වාට උදව්වක් කරන්න කියලා හිටියේ. ඒක මට මේ බයික් එකේ මාර්ගයෙන් දැන් කරන්න පුළුවන්. එතකොට සල්ලි වැඩක් නෑ අයියේ. ඔයා බයික් එක ගන්න. මෙන්න. ඇවිල්ලා බයික් එක ගන්න.